හෙල්ලෝ ගයිස් අද මම කරන්න යන්නේ මෙන්න මේ වගේ කැලෙන්ඩර් එක මාසවල දින ටික එකතු කරලා කොච්චර දින ගාණක් එනවද කියලා බලන්න අපි යමු වීඩියෝ එකට. මුලින්ම සුපුරුදුපදී අපි පොත උයි පෑනුයි ගන්නවා මේ එකතු කරන ඒවා සටහන් කරගන්න. ඊට පස්සේ මම ජනවාරි ඉඳලා දෙසැම්බර් දක්වා මාසවල නම් ටික ලියා ගන්නවා කොච්චර දින ගාණක් එනවද බලන්න. ඔන්න මම ලියාගත්ත දෙසැම්බර් වෙනකන් මාසවල නම් ටික. පොඩ්ඩක් අපි මේක වෙන විදිහ බලමු. ඉස්සෙල්ලාම ජනවාරි මාසේ අරන් එක ලියා ගන්නවා. එකට එකතු කරනවා ජනවාරි මාසේ දෙකට එකතු කරනවා 3. ඔය විදිහට 31කට යනකම් එකතු කරලා තමයි වැඩේ කරන්න යන්නේ. ඔන්න ඔය විදිහට 31කට දක්වාම එකතු කරනවා 1 2 3 4 5 6 ඔන්න ඔය විදිහට. ඊට පස්සේ පෙබරවාරි මාසේ 1 ඉඳලා 28ට වෙනකම් එකතු කරනවා. මේක අපිට මාස 3ක් විතරයි එකතු කරන්න ඕනි. හැම එකේම 31 තියෙන මාස තියෙනවා 30 මාස තියෙනවා 28 එක නම් කොහොමවත් එකතු කරන්න බෑ. ඊට පස්සේ අපි අවුරුද්දටම කොච්චර ගණක් එනවද කියලා බලමු වීඩියෝ එකේ. මුලින්ම අපි ජනවාරි මාසේ තමයි එකතු කරන්න පටන් ගන්න. අපිට ජනවාරි මාසේ ආවා දින 496ක්. දින 31. ඊළඟට අපි පෙබරවාරි මාසේ බලමු. ඊළඟට පෙබරවාරි මාසේ දින 28යි තියෙන්නේ. ඒකේ අපි බලමු කීයක් එයිද කියලා. අපිට පෙබරවාරි මාසේ දිනවල එකතු ආවා 406ක්. දින 28ක් 406ක්. ඊළඟට අපිට තියෙන මාර්තු මාසේ එකතු කරන්න. ඒකේ දින 30ක් තියෙන හින්දා 496ක් තමයි දින ගණන වැඩෙන්නේ. ඊළඟට තියෙන අප්‍රේල් මාසේ දින 30ක් තියෙන හින්දා අපි කොච්චරක් එනවද කියලා බලමු. ඊළඟට අපිට තියෙන අප්‍රේල් මාසේ ඒකේ දින 30 එකතු කරාම එනවා ඔක්කොම එකතුව 465ක්. අපි දැන් ගානට පුරවගෙන යන්න මයි ජූනි ඔක්කොම පුරවගෙන යනවා. දැන් අපි ඉතුරු මාසවල ටිකත් ওই විදිහට පුරවගෙන යනවා. ජූනි ජූලි පුරවුවා. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් විදිහට අපි ඔක්කොම ටික දින ලියාගෙන යනවා. දැන් මම ওই විදිහට එක එක මාසවල තියෙන දින ගණන් ඉස්සරහින් ටික තින්නේ. අපිට තියෙන්නේ දැන් අදාළ එකතුව ලියාගෙන යන්න තමයි තියෙන්නේ. මේ මාසේ 31ක් තියෙනද 496යි. ජූනි මාසේ 30ක් තියෙනද 465යි. ඔය විදිහට ලියාගෙන යනවා. අපි දිනවල එකතුව ඔක්කොම ලියලා ඉවරයි. දැන් බලමු සම්පූර්ණ එකතුව කොච්චරක් එනවද කියලා. අපිට යාළුවනේ සම්පූර්ණ එකතුව දෙන 5738ක්. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ